හරි. අපි ඊයේ නවත්තපු තැනින් තමයි මේ කතා කරගෙන යන්නේ. කට්ටිය දැන් ජොයින් වෙනවා ක්ලාස් එකට. මේ සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමයට රූප සටහන් ටික ඔයාලට අඳින්න මුලින් අපි කතා කරා සරල සිද්ධාන්ත කොටසක් ඩ්‍රෝවින් වල සමාංශක ප්‍රක්ෂේපණය. සිරස් රේඛාවක් ගහලා තිරස් රේඛාවක් ගහලා ආනතව අංශක 30 බැගින් වූ රේඛාවන් දෙකක් මත මේ රූප සටහන ත්‍රිමාන රූප සටහන දාන විදිය කතා කරා මුල් රෙකෝඩින් දෙකේ ඒ පිළිබඳ සම්පූර්ණයෙන් පැහැදිලි කරලා තියෙනවා. දැන් අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ ABC ස්ථානවල ස්ථානගත කරලා රූප සටහන අඳින්න මේකේ අදහස ඉදිරි පෙනුම පැති පෙනුම සහ සැලැස්ම අඳින්න අපිට වැදගත් වෙනවා ඩ්‍රෝවින් වලදී ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණය සහ දෙවන කෝණ ප්‍රක්ෂේපණය කියලා පොඩි කතාවක්. ඒක එන විදිය ඔයාලට ඉස්සරහට පැහැදිලි කරන්නම් ඩ්‍රෝවින් දෙකක් විතර ඇඳලා පස්සේ නැත්තම් මේක හැමෝටම අල්ලගන්න බැරි වෙන නිසා සමහරුන්ට පටලැවෙන්න ගන්න නිසා. හරි. අපි දැන් කතා කරන්න යන්නේ මේ ඒ දිශාවෙන් බැලුවම කොහොමද පේන්නේ කියන එක. ඒ දිශාවෙන් බැලුවම අපිට පේනවා මෙන්න මේ යට 40 පාදය. ඒක තමයි මේකේ ඇන්දේ ඔයාලට දීපු ග්‍රාෆ් කොලේ ඔය 40 දක්වන්නේ ග්‍රාෆ් කොලේ එක කොටුවක් මිලිමීටර් 5යි 5 නම් මේ 40 දක්වන්න කොටු 8ක් අඳිනවයි කියලා කිව්වා. හරිද? ඊට පස්සේ මේ මෙතන ඉඳලා මේ ඉහළට තියෙන උස මිලිමීටර් 50යි. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන උස මිලිමීටර් 50යි. ඒ 50 අඳින්න ග්‍රාෆ් කොලේ ඉහළට 50ක් අඳින්න කොටු කීයක් අඳිනවද? කතා කරලා. නැත්තම් ඔයාලා දන්නෙත් නැහැ, නොදන්න පිරිස මම දන්නෙත් නැහැ, තේරුණාද කියලා දන්නෙත් නැහැ. කීයක්ද අඳින්නේ? කොටු කීයක්ද? කොටු 10ක්. ඔව් කොටු 10යි. ඊට පස්සේ අපි අඳිනවා මෙන්න මේ කොටස. මම මේ හුණු කූර ගෙනියන රේඛාවන් khණ්ඩ දෙස හොඳින් බලන්න. මෙන්න මේ කොටස අඳින්න හදන්න. අපි මේ දිශාවෙන් බැලුවම අපිට මේක පේන්නේ මේක දැන් මේ දිශාවෙන් බැලුවම අපිට පේන්නේ මේ පැත්තෙන් බැලුවම අපිට පේන්නේ ඍජු කෝණාශ්‍ර කොටසක්. මේක ත්‍රිමාන රූපයක් විදියට හිතුවම. එතකොට මෙන්න මේ 10 කොටස තියෙන්නේ ඍජු කෝණාශ්‍ර කොටසක තියෙන 10ක්. හරිද? කෙලින් තියෙන්නේ මේ පාදයට යට පාදයට සමාන්තරව. මේ යට පාදයට සමාන්තරව තියෙන. ඒකයි ඔමැල්ලේ. එහෙනම් මේ දිග කීයද? මිලිමීටර් 10යි කොටු කීයකින්ද දක්වන්නේ? කට්ටිය කතා කරන්නේ නැහැ. කොටු කීයකින්ද? මේ දිග. මෙතන ඉඳලා මෙතෙන්ට. දෙකයි සර්. ඔව් කොටු දෙකකින් 10 දක්වනවා. ඊට පස්සේ එතන ඉඳලා පහළට. ඒක තියෙන්නේ මෙන්න මේ ධාරයට සමාන්තරව. ඒ කියන්නේ මෙන්න මේ ධාරය. ඒකට සමාන්තරව තමයි පල්ලෙහාට 10ක් තියෙන්නේ. එහෙනම් පහළට අඳිනවා කොටු දෙකක්. නැත්නම් මිලිමීටර් 10ක්. හරිද? ඔය උඩ මිලිමීටර් 5යි 5 පරිමාණය පේපර් එකේ දීලා තියෙනවා. මේ අපි කතා කරන්නේ 2018 ප්‍රශ්න පත්‍රය ආශ්‍රයෙන් මේක සරලයි ඉස්සරහට යන්න සංකීර්ණ කොටස් අපි කතා කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ 10. මෙතන තියෙන 10. ඒ කියන්නේ මේකේ ආරම්භක තැන. මේ 40 ආරම්භක තැන තියෙනවා 10ක්. ඒක අපි අඳින්න මෙතන ඉඳලා අඳිනවා කොටු දෙකක් නැත්නම් මිලිමීටර් 10යි. හරිද? ඊට පස්සේ අපිට මෙන්න මේ ලක්ෂය සහ මේ ලක්ෂය යා කරන්න පුළුවන්. එතකොට අපිට මේ ඇහැට පේන මෙන්න මේ ආනත ධාරය මේ රූප සටහන තුල අන්තර්ගත කරගන්න පුළුවන්. ගැටලුවක් තිබුණොත් කාට හරි තේරෙන්නේ නැත්නම් තිබුණොත් කතා කරගෙන යන්න ලකුණු 20ක් ගන්න පුළුවන් ඩ්‍රෝවින් ගැටලුව. ඊට පස්සේ අපිට දැන් මේ පැත්තෙන් බැලුවම මම කිව්වා සම්පූර්ණ ඍජු කෝණාශ්‍රයක් තමයි පේන්නේ කියලා. ඔයාලා මුලින් මේ රූප සටහන අඳින්න කලින් ඕනනම් 2H පැන්සල භාවිතා කළා. ඒ කියන්නේ සිහින්ව රේඛා අඳින්න භාවිතා කරන පැන්සල. නැත්තම් HB පැන්සලෙන් ලාවට නැත්නම් 2H එකෙන් මේකේ 40 50 ගහගත්තට ගැටලුවක් නැහැ. 40යි 50 කොටුව ඇඳගත්තට කමක් නැහැ. එතකොට වරදින්නේ නැහැ. කොයිම වෙලාවක. හරිද? ඊට පස්සේ අපිට මේ පැත්තෙන් බැලුවම පේනවා
මෙතන සම්පූර්ණ ඍජු කෝණාශ්‍ර කොටුවක් ඒක 40යි 50. ඒකේ දාර ටික අපිට පේන්න ගන්නවා. ඒ නිසා ඒව පෙනෙන දාරයක්. මේ ඊට පස්සේ අපිට පේනවා මෙන්න මේ නිල් පාටින් පාට කර මෙන්න මේ පටිය. ඒකේ පටියේ ඝනකම කීයද? මේ පටිය මේ පැත්තෙන් යන කීයද? මේ මුල්ලේ ඉඳලා කොච්චර පහළින්ද තියෙන්නේ? මේ මුල්ලේ සිට කොච්චර පහළින්ද? ඒක තියෙන්නේ මෙන්න මේ තලයේ. හරිද? මේ පැත්තේ තලයට ලං වෙලා තමයි තියෙන්නේ. මේක ගිහිල්ලා මෙතන නවතිනකොට මේ අතර පරතරය කීයද? මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන පරතරයම තමයි තියෙන්නේ. මෙන්න මේ පරතරයම තමයි මෙතනක් තියෙන්නේ. හරිද? ඒ වගේ තැන් අවබෝධ කරගන්න ඕනේ. මේව තමයි ඩ්‍රෝවින් වල පොඩි සරල තැන්. මෙතනක් කීයද? මේ පරතරෙත් කීයද? කට්ටිය කතා කරන්නේ නැහැ. මෙතනක් 40යි. මෙතනත් 40යි. ඒ නිසා අපිට අඳින්න පුළුවන් මේ කොටස මේ නිල් පාටි පාට කර කොටස මේ විදිහට. ඔන්න අපිට පෙනෙන ධාරයන් ටික අපි ලකුණු කරනවා. මේ ඒ දිශාවෙන් බැලුවම පේන විදිය. හරිද? සම්පූර්ණ ඒකට හම්බ වෙන ලකුණු ගාන අපිට හම්බ වෙනවා. මිනුම් දාන්න කියලා කියලා නැහැ. ඔය පරිමාණයට අඳින්න තමයි කියලා තියෙන්නේ. හෙලෝ හරිනේ? හරිද? කො කට්ටිය මේ කියන්න යන ටික තේරෙනවද? දැන් තේරෙන්නේ නැති යමක් තිබුණොත් ඉස්සරහට අපිට සැඟිදාරත් එක්ක රූප සටහන් ලැබෙන නිසා ඔයාලට මේ ඩ්‍රෝවින් කොටස් අල්ලගන්න බැරි වෙයි. ඒ නිසායි කියන්නේ බය කරන්න නෙමෙයි. මේක හරි සරලයි. මුලින් හෙමින් කතා කරා සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමයට මේ රූප සටහන් අඳින විදිය. අපි නැවත වතාවක් ඊළඟ ගැටලුවට ගියාම නැවතත් සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමය මතක් කරගෙන තමයි ඉස්සරහට යන්නේ. හැබැයි මුලින් ගැටලු දෙක තුනක් විතරයි අපිට එහෙම හෙමින් කතා කරන්න පුළුවන් වෙන්නේ. ලොකු ගැටලු ප්‍රමාණයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. හරි. දැන් මේක තේරෙනවනේ මේ ටික? සියලු දෙනාගෙන් පොදුවේ අහන්නේ තේරෙන්නේ නැතුව යන්න එපා ඉස්සරහට. ඒකයි. හරි. අපි දැන් බලමු B පැත්තෙන් බැලුවොත්. B දිශාවෙන් බැලුවොත්. මේ B දිශාවෙන් බැලුවොත්. ඔයාලා කතා කරන්න ඕන. මේ කලින් අවුරුදු වල ආපු අය දන්නවා කතා කරගෙන යනකොට තමයි ඔයාලා දන්නවද වැටහෙනවද ඔයාලා මට්ටම මට තේරෙන්නේ. හරිද? දැන් මේ පැත්තෙන් බැලුවම B දිශාවෙන් බැලුවම අපිට පේන්නේ මොකද්ද? මේ යට පාදය පේනවා. කීයේ පාදයේද? මේ මුල්ලෙන් පටන් ගන්න. හරිද? නැත්තම් මේ මුල්ලෙන්. හරිද? මේ යට පාදයෙන් ඉස්සෙල්ලා ඇදෙන්න ඕන. මෙතන දීලා තියෙනවා නම් අපිට මේ කෙලවරෙන් තමයි ආරම්භ වෙන්නේ. හරිද? මෙතනින් පටන් ගත්ත මේ කෙලවර. ඒක ඔළුවට එන්න ඕන. මේ යට පාදය කීයද? එහෙනම් මෙතන මේ මාක් කරලා තියෙන දැන් මේක ඔයාලා graph වලේ මාක් කරලා තියෙනවා. කීයද? යට පාදය ඇදෙන්නේ කීයක්ද? මේ පාදය. B දිශාවෙන් බැලුවොත්. කතා කරන්නේ. යට අපි කීයක්ද අඳින්නේ? මිලිමීටර් 60යි සර්. ඔව් 60 අඳින්නේ කොහොමද? කීයද කොටු වලින්? 12යි. කොටු 12යි. කොටු 12කින් 60 අඳින්න. හරිද? ඔයාලට ඔය ඩ්‍රෝවින් පේපර් එක දුන්නම මේ රූප සටහන ඇඳලා ඒකෙන් මෙහෙම ප්‍රක්ෂේපණය කරලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රක්ෂේපණ රේඛා ගහ ගන්නත් පුළුවන්. ඒ උසවල් නිවැරදිව එන්න මේව ගහන්නේ 2H පැන්සලෙන්. මේවට කියනවා ප්‍රක්ෂේපණ රේඛා කියලා. සිහින් අඛණ්ඩ රේඛා ප්‍රක්ෂේපණ රේඛා කියලා කියනවා. මේක නිකන් ලාවට ගහගන්න ඔයාලට රූප සටහන ඇඳම තේරෙවි ඇයි එහෙම ගහගන්නේ කියන එක. එතකොට
උසවල් නිවැරදි තැන් වලින් ගන්න පුළුවන්. ඒකට ගහන්නේ. හරි. ඊට පස්සේ අපි මේ මුල්ලේ ඉඳලා ඉහළට තියෙන උස අඳිනවා. කීයද? මෙතන ඉඳලා උඩට තියෙන සම්පූර්ණ ප්‍රමාණය කීයද? මේ මම චෝක් කෑල්ල අරන් යන රේඛාව කීයද? මෙතන ඉඳලා මෙතෙන්ට 50යි. මෙතන ඉඳලා මෙතෙන්ට 50යි. හෙලෝ නෑ ක්ලාස් එක තියෙනවා. ක්ලාස් එකේ තමයි ඉන්නේ හොඳේ. කවුද දන්නේ නේ ක්ලාස් ගෲප් වලට පේ කරපු අය ඇඩ් කරලා ඇත්තේ. මම දාන්න. හරි. දාන්න. දාන්න. හරි. හරිනේ මේ 50 මාක් කරා. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ පහළ පාදයට සමාන්තරව යන මෙන්න මේ 10. ඒ 10 ආරම්භ වෙන්නේ මෙන්න මේ කෙළවරේ. හරිද? හරිද? මෙතනින් අඳිනවා අපි 10ක්. ඔයා WhatsApp message එකක් දාන්න මම ක්ලාස් එකේ ඉන්න එකයි. මෙතනින් අඳිනවා 10ක්. ඒ කියන්නේ කොටු දෙකක් මාක් කරලා. ඊට පස්සේ එතනින් පල්ලෙහාට අඳිනවා මෙන්න මේ 10. එතනින් පල්ලෙහාට අඳින්නේ 10. ඊට පස්සේ අපි මේ පටන් ගත්තේ අපි මෙතන මුල්ල. අපි නිකමට ඕ කියලා දාගමු. ඕකෙන් පටන් ගත්තේ. මෙතන මේ මුල්ල. එතකොට මෙතන ඉඳලා ඉහළට තියනවා කීයද? මේ දුර කීයද? මේ උස. කතා කරා. මෙතන ඉඳලා ඉහළට තියෙන උස කීයද? ඈ? මේ උස කීයද? මෙතන ඉඳලා මෙතෙන්ට දීලා තියෙන රූපය 10. එහෙනම් කොටු වලින් නම් ගණන් කරලා ඉන්නේ කීයද? 2යි. 2යි. එහෙනම් අපිට මේ මුල්ල ගන්නවා දැන් මේ මුල්ලට ඇවිල්ලා තියෙනවා මේ රේඛා ඛණ්ඩය නිකම්ම යා කරන්න පුළුවන්. මේ දිශාවෙන් බැලුවට පස්සේ මේ පැත්තෙන් බැලුවට පස්සේ අපිට මේ පේන්නේ මේ කහ පාටින් පේන කොටස. හරිද? ඔය ඇඳලා ඉවර වෙන්නේ මේ කහ පාටින් පේන කොටස. මේ කොටස් දෙක යා කරා. හරිද? ඊට පස්සේ අපි මේ පැත්තෙන් මේ රූපය දෙස බලනවායි කියලා කියන්නේ මේ රූපය මොකද්ද? මේ පැත්තෙන් බැලුවත් අපිට පේන්නේ 60 සහ 50 මොකද්ද? මේ පැත්තට 50යි මේ පැත්තට 60යි මොකද්ද? ඍජු කෝණාශ්‍රයක්. 50යි 60 ඍජු කෝණාශ්‍රයක් තමයි පේන්නේ. මේ පැත්තෙන් බැලුවොත්. එහෙනම් අපිට මේ වටේ රේඛාවන් ටික අඳින්න පුළුවන්. මේ පැත්තෙන් මේ පැත්තෙන් බැලුවම ත්‍රිමාන රූපයේ මෙන්න මේ ධාරයන් ටික ඔක්කොම තියෙන එකම තලයේ. ඒ තලය තමයි මෙතනින් මේ සම්පූර්ණ වෙන්නේ. හරිද? මේ පොඩි කාරණා කියන්නේ. මේ අඳින මේ ධාරයන් ටික තියෙන්නේ මෙන්න මේ තලයේ. මේ පැත්තේ මෙන්න මේ තලයේ තියෙන්නේ. හරිද?
හරිද? ඊට පස්සේ අපිට අඳින්න පුළුවන් මෙන්න මේ නිල් පාටින් දක්වපු කොටස අපිට පේනවා මේ පැත්තෙන් බැලුවම. මේ නිල් පාටින් දක්වපු කොටසත් අපිට පේන්න ගන්නවා. මේ ටික. ඒක අපිට පේනවා මේ දිශාවෙන් බැලුවම මෙන්න මේ 10 පේන්නේ මෙන්න මේ රේඛාව මත. මෙතනින් එහෙනම් 10ක් ලකුණු කරනවා. 10ක් කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට කොටු දෙකයි. අපි ඊට පස්සේ ගහනවා මෙන්න මේ විදියට. අපිට ඊට පස්සේ මේ පැත්තෙන් මේ ආනත තලය මෙන්න මේ කොටස මේ පැත්තෙන් බැලුවම පේන මෙන්න මේ කහ පාට ටික තමයි මේ නිරූපණය වෙන්නේ. මේ කොටස. එතකොට අපේ ඩ්‍රෝවින් එක සම්පූර්ණ වෙනවා. මොනවා හරි ගැටලු තියෙද මේ කතා කරපු ටිකේ? මේ කතා කරපු ටිකයි මොනවා හරි ගැටලුවක් තියෙද? නෑ සර්. පැහැදිලිව තේරුම් අරගන්න ඉස්සරහට සංගීධාරත් එක්ක මේවයි රූප සටහන් තියෙන්නේ ගොඩක් 2018 එක මුලින් පටන් ගත්තේ මේක සරලව අපිට මුල් කොටස් ටික අල්ලගන්න පුළුවන් නිසා ඉස්සරහට යන්න යන්න සංකීර්ණ කොටස් එන්නේ 2023 ගැටලුව වගේ ගත්තම ඒක ටිකක් සංකීර්ණයි. එතකොට මුල් කොටස් හොඳට අල්ලගන්න ඕන. සාමාන්‍යයෙන් ටෙක්නොලොජි කරපු කෙනෙක්ට ටිකක් සංකීර්ණයි. ඔය 2023 වගේ ප්‍රශ්නයක්. අපි 2025 දක්වාම ප්‍රශ්න පත්‍ර ටික දෙනවා. හොඳේ. දැන්ට දාන්න නැත්නම් ගෲප් වල ෂෙයා කරන්න නිසා. හරි. මේවා මේ රෝස පාටින් ඇඳපු මේ හැම රේඛාවක්ම 2B පැන්සලෙන් අඳින රේඛා. නැත්තම් මේවට අපි කිව්වා පෙනෙන ධාරයන් කියලා. පැන්සලෙන් නැත්තම් HB පැන්සල තදේට. මේ 2H එකෙන් අපි කිව්වා ප්‍රක්ෂේපණය කරලා ගන්නවා අපිට අර සමමිතික රූපය නිර්මාණය උනාද කියලා බලා ගන්න. ඒවට කියනවා අපි ප්‍රක්ෂේපණ රේඛා කියලා. හරිද? මේවා 2H පෙනෙන නොපෙනෙන ගන්න. ඊට පස්සේ අපි ඒක යටින්ම තමයි ඔය දීලා තියෙන්නේ C. ඒකටත් අපි මේ රේඛාවන් දික් කරගන්න. හරිද? C කියන්නේ අපි බලනවා ඉහළින් පහළ. ඔන්න ඕක තමයි පටලැවෙන්නේ. අපි දැන් මේ B ට පහළින් C අඳිනකොට අපි ඇඳෙන්න ඕන B ගේ බැලුව විදියටමයි. ඒ කියන්නේ අපි දැන් මේ B ඇඳේ කොහමද? 60 පාදයේ ආශ්‍රයෙන් ඇඳේ. 60 කියන පාදය මේ මෙන්න මෙතන තමයි කට්ටිය පටලවා ගන්න සහ වරද්ද ගන්න. මම මේ කියන්නේ පොඩි තියරි පොයින්ට් එකක්. අපි අඳින්න ඕන C ගේ අඳිනකොට C ගේ පාදය ගන්නෙ මෙන්න මේ 60 සහ 40 කියන කොටුවක් තමයි මේ උඩ පේන්නේ. මේ පැත්තෙන් 40යි මේ පැත්තෙන් 60යි. උඩින් ඇහැ තියලා බැලුවම පේන්නේ 60යි 40 ඍජු කෝණාශ්‍රයක්. අපි අඳ ගන්නවා 60යි 40 ඍජු කෝණාශ්‍රය. මම එතනින් කියන්නම් නැත්නම් පටලැවෙනවා. යට පාදයට ගන්නවා 60. ඒ කියන්නේ කොටු කීයක්ද? 12. මම මේ 2H එකෙන් අඳින්නේ. හරිද? රූප සටහන ඇඳලා නැහැ. 2H එකෙන් අඳිනවා. ඊට පස්සේ 40 පෙන්නන්න කොටු 8ක්. 12යි 8ේ කොටුවක් ගහ ගන්න. හරිද? මේක වැදගත්. 2H එකෙන් ඇඳේ 12යි. මේ පැත්තට කොටු 12යි. ඒ කියන්නේ 60යි. මෙතෙන්ට කොටු 8යි. ඒ කියන්නේ මිලිමීටර් 40යි. 60යි 40 කොටුවක් ගන්න. මේක මේ C රූප සටහන අපිට උඩින් බැලුවම පැති දෙකකට පේන්න පුළුවන් නේ. 40 පාදය අරගෙන අඳින්න පුළුවන් නේ. හැබැයි එහෙම අඳින්නේ නැහැ. අපි අඳින්නේ මේ C අඳින්නේ මේ 60 පාදය අල්ලගෙන මෙන්න මේ රේඛාවන් ඔස්සේ. හරිද? නැත්තම් රූප සටහන වැරදි. අපිට එතකොට පේනවා මොකද්ද පේන්නේ? මේ මෙතන පේනවා මොකද්ද? අපිට පේනවා ඔය රූප සටහන අඳිනකොට මෙතන සම්පූර්ණම 60. ඔය 60 පාදේ. මෙතන ඉඳලා මෙතෙන්ට තියලා. හරිද? දැන්
ඔතන මේ O මුල්ල වෙන්නේ කොතනද? මේ ත්‍රිකෝණාශ්‍රය තුල O මුල්ල වෙන්නේ කොතනද? මම A B C කියලා නම් කරනවා. ඔන්න තියරි කෑල්ල ඔයාලට පැහැදිලි වෙන්න තමයි නම් මේක ABC කියලා දැම්මේ. මෙහෙම ඩ්‍රෝවින් වල දාන්නේ නැහැ. තේරුම් ගත්ත කට්ටිය කියන්න ඔතන මේ රූප සටහනේ O මුල්ල කොතනද? මෙතන මේ O මුල්ල වෙන්නේ කොතනද? B එක. නෑ. ඔන්න දැන් O තමයි ලකුණු අඩු කරගන්න තැන. හරිද? Oයි අපි ඉගෙන ගන්න ඕන හරියට. මොකද්ද? කියන්න බලන්න. B. B. B තමයි උත්තරේ. B කියන තැන තමයි අපි O මුල්ල විදියට අඳින්නේ. එහෙමනම් අපි රූප සටහන නිර්මාණය කරගෙන යනවා. B මුල්ලට තමයි මේ මුල්ල ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් අපි අඳිනවා මෙතන ඉඳලා කීයක් දුරින්ද? දැන් මේ C කියන්නේ මෙන්න මෙතන. හරිනේ? කො? හරිනේ? ඔතන මේ C කියන්නේ මෙන්න මෙතන. O කියන්නේ B ට ගන්න. හරිද? මේ හැටේ පාදේ ඉස්සෙල්ලා අඳිනවා. මේ හැටේ පාදය මේ ඇන්දේ ඒ හැටේ පාදයේ නවතින තැන ඉඳලා පල්ලෙහාට ගහනවා කීයද? කීයද? පල්ලෙහි කියන්නේ මේ 40 පාදේ යනවා කීයද? මෙතනින්ද මෙතෙන්ට කීයක්ද යන්නේ? ඈ? මේ කීයක්ද? මෙතනින්ද මෙතෙන්ට? 10. 10. ඒ කියන්නේ කොටු 2යි. ඒ වගේම මෙතන ඉඳලා මෙතෙන්ට මේ 40 සම්පූර්ණයෙන්ම ඇඳෙනවා. මේ 40 සම්පූර්ණයෙන්ම ඇඳෙනවා. ඊට පස්සේ ඒ 40 නවත්තපු තැන ඉඳලා මෙතෙන්ට ඇඳෙනවා කීයක්ද? 10ක්. තව 10ක්. ඒ 10 තමයි මේ. කොටු වලින් ගත්තොත් කොටු 2යි. ඊට පස්සේ අපිට මෙන්න මේ රේඛාවත් තියෙන එකම කැපුම් තලයේ මෙහෙම දෙකක් තිබුණයි කියලා අපිට මේ උඩින් බැලුවම පේන්නේ මේ එකක් විතරයි. එකක් මත එකක් තියෙන්නේ. එහෙනම් අපි අඳිනවා මෙහෙම. එතන රේඛා දෙකක් තිබුණාට අපි අඳින්නේ එකයි. හරිද? එතකොට මේ රූපය සම්පූර්ණ වෙනවා. හරිද? පැහැදිලිද? ඔයාලට පටලැවෙනවා නම් ඔය ABC කියලා දාගන්න පේපර් ටික කරන් යද්දි ඔය මම මේ පොයින්ටඩ් කරලා දෙන කොටස් ඔයාලට වැදගත් වෙයි. හරිද? මේ සියලුම රූපවල මේ වටේට පෙනෙන ධාරයන් අඳින්නේ මොකකින්ද? 2B පැන්සලෙන් නැත්නම් ඔයාලා ගෙනියන HB පැන්සල තද කළා. HB පැන්සල තදට තමයි අඳින්නේ. හරිද? මේ වගේ මම මේ ඔයාලට පැහැදිලි වෙන්න දැන් මේ සංකේත මුකුත් දාන්න යන්නේ නැහැ. තේරුණාද? තේරුන්නේ නැද්ද? කො කට්ටිය කතා කරන්නේ නැහනේ. ABC පටලව ගන්න නැතුව අඳින විදිය තේරුණාද නැද්ද? තේරුණා. කට්ටියම කියන්න බලන්න නැත්තම් තේරෙන්නේ නැති කෙනෙක් හිටියොත් ගැටලුවක් නේ ඉස්සරහට යන්න ඔය ගානට තමයි කතා කරන් යන්න වෙන්නේ. නැත්තම් පේපර්ස් ටික කරන්න වෙන්නේ නැහනේ. තේරුන්නේ නැති කවුරු හරි ඉන්නවද? කට්ටියම පොඩ්ඩක් කතා කරන්න බලන්න පොදුවේ. තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවනම් කියන්න. තේරුණා සර්. හරි. සර් ඔව්. ඔය ප්‍රක්ෂේපණ රේඛාව ඔහොම තිබ්බට කමක් නැද්ද? නෑ කමක් නෑ. හැබැයි ලාවට මේ රෝස පාට ඒවට වඩා මේක ගොඩාක් ලාවට තියෙන්න ඕන. හොඳේ? ඔයාලට පැහැදිලි වෙන්න මම මේ ලියන්නේ 2h එහෙම ලියන්නේ. මේකේ මිනුම් දාන්න කියලා කොහෙවත් කියන්නේ නැහැ. ඔය පේපර් වල එහෙම කියලාත් නැහැ. පරිමාණයට graph කොලේ අඳින්න තමයි හැමම පේපර් එකකම කියලා තියෙන්නේ. හරි. ඕක ඇඳගන්න. දෙදාස් 18 ගැටලුව සම්පූර්ණයෙන් විවරණය කරා. 2018 පේපර් එක අවසාන වෙනකොට ඔයාලගේ මෙන්න මේ හැකියාවන් ටික තියෙන්න ඕන. සමාංශකව 3D රූපයක් අඳින්න. හරිද? මෙන්න මේ ටික තියෙන්න ඕන. විභාගයේ සමත් වෙන්න නම් මෙන්න මේ දැනුම Tamanට තියෙද කියලා බලන්න ඕන.
සමාංශක ක්‍රමයට ත්‍රිමාන රූපයක් මේ 3D රූපය අඳින්න. හරිද? මේ කෙටියෙන් කරන්නේ නැතුව මහ බරසාර විදියට තියරි කෑලි දාන්න නැහැ. 3D රූපය අඳින්න. පුළුවන්ද කට්ටියට 3D රූපය දාගන්න පුළුවන්ද? සර් ප්ලෑන් එක අඳින්නේ ෆොන්ට් එකට යටින් නෙමෙයි. ඈ? සර් ප්ලෑන් එක අඳින්නේ ෆොන්ට් එකට යටින් නෙමෙයිද? නෑ මේකේ මම කිව්වනේ ඒක පටලව ගන්න එපා. දැන් මම මේ කියන්නේ යන්නේ නැහැ කියලා තමයි පටන් ගත්තේ. හරිද? ප්‍රථම කෝණ, තෙවන කෝණ ප්‍රක්ෂේපණය කියන එක මොකක්ද කියන එක දැන් කියන්න යන්නේ නැහැ. කට්ටිය පටලව ගන්නවා. ජර්මන් ටෙක් පේපර් වල ඔය දීලා තියෙන්නේ ABC ස්ථාන පේපර් එකේම දීලා තියෙනවා. ඔයාලට 2018 පේපර් එක දීලා ඇති. ABC ස්ථාන පේපර් එකේ දීලා තියෙනවා. පේනවද? හරිද? ඒ නිසා ඒක දැන් කියන්න යන්නේ නැහැ. දැන් කිව්වොත් කට්ටිය පටලවා ගන්නවා. හරිනේ? හරි සර්. මගේ ටියුට් එකේ ඇති. කාර්න් ගැනීම ටියුට් එකේ ඇති. ඒක එන විදිය ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණය, තෙවන කෝණ ප්‍රක්ෂේපණය හරහා කොහොමද එන්නේ කියන එක දැන් කතා කරන්න යන්නේ නැහැ. අපි ඒක කතා කරමු. තාම ඩ්‍රෝවින් සියලු දෙනාටම බෑනේ. මුළු කොටස්නේ තියෙන්නේ. මෙහෙට යන්න. හරි. පේපර් එකේ තියෙන විදියට අඳින්න ඕනේ ABC ස්ථාන. හොඳේ. අපි අඳින්න ඕනේ යාලා දීපු විදියට ABC ස්ථාන වෙනස් කරගන්නේ නැහැ අපි. අපි ඩ්‍රෝවින් දැනගත්තත් සමහර විට ඉදිරි පෙනුම, පැති පෙනුම, සැලැස්ම ෆ්‍රන්ට් එකට යටින් තියෙන එහෙම අඳින්න යන්නේ නැහැ. ඒ දීපු විදියටයි අඳින්න. කොලේ දීපු විදියට graph එක. හරි. වෙලාව ඇතිනේ. මකන්නද බෝඩ් එක? බෝඩ් එක මකන්නද? කෝ කට්ටිය කතා කරන්නේ නැහැ. ඔව්. මේ ඕවගේ දැන් මේ විකසන මේ අදිනකොට ඕක මේ මිනුම් දාන්න නැද්ද? මිනුම් දාන්න නැහැ. පරිමාණයනේ දීලා තියෙන්නේ. හැබැයි මිනුම් දාන විදිය ඔයාලට කියලා තියෙනවා. විශේෂිතව කියලා නැහැ ඔය පේපර් වල මිනුම් දාන්න යන්න කියලා. හොඳේ? මිනුම් දාන හැටි මම කිව්වා. ඕනනම් මේ 40 මිනුම දාන විදිය මම කිව්වා. මේ පෙනෙන ධාරයට කොච්චර ඈතින්ද මිනුම දාන්නේ? ඈ? කලින් වීඩියෝ රෙකෝඩින් එකෙත් ඇති මිනුමක් දානව නම් මේ 40 දානව නම් 2 මේ HB පැන්සලෙන් මේ රේඛා දික් කර ගන්නවා මිලිමීටර් 12. 12යි මිලිමීටර් දික් කර ගන්නවා. හැබැයි දාන්නේ මේ පෙනෙන රේඛාවට මේ රෝස පාටින් ඇඳ රේඛාවට මිලිමීටර් 10ක දුරකදී E හිස වදින්න. ඒ කියන්නේ මෙහෙමයි. 10ක දුරකදී E හිස වදින්න තමයි දාන්නේ මිනුම. ඒ විදිහට දාන්නේ එකම මිනුම කීප වතාවක් යෙදෙන්නේ නැති විදිහට මිනුම් දානවා. හැබැයි අපිට විශේෂිතව කියලා නැත්තම් මිනුම් දාන්න යන්න එපා. කාලය මිඩංගු වෙන නිසා මම කොටස් වශයෙන් ওই ටික කතා කරගෙන යන්නේ. මේ කොටස මම කිව්වා හැබැයි. මිනුම දාන විදිය. මේ E හිසෙන් පස්සේ මිලිමීටර් 2ක් ඉතුරු කරනවා. හරිද? කොහොම? මිනුම් දාලා දිව්වත් ගැටලුවක් නැහැ. ලකුණු කපන්නේ මොකුත් නැහැ. ඔව් කියන්න. කතා කරන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරිද? හරිනේ? මකන්න බෝඩ් එක. අපි 19 ප්‍රශ්න පත්‍රයේ තියෙන ඩ්‍රෝවින් ගැටලුව අඳින්න පටන් ගමු. ඒකේ සැඟිදාලා තියෙනවා. ඒකයි විශේෂත්වය. බෝඩ් එක මකන්නද? බෝඩ් එක මකනවා එහෙනම්.
සද්ද නැතුව ඉඳලා ලියා ගන්නවත් උනේ නැහැ කියන්නත් එපා. හොඳේ? මකන්නද? ඔයාලා පේපර් එක මේ පේපර්ස් මම බෝඩ් එකේ සාකච්ඡා කරනකොට ඔයාලට මේ පේපර්ස් දීලා ඇති ඒක ළඟ තියෙන්න ඕන. හොඳේ? එක්ක ස්ක්‍රීන් එකේ හරි බලාගෙන කරන්න පුළුවන්. PC එක කරනවා නම් PC එකේ පේපර් එක තියෙන්න ඕන. නැත්තම් පේපර් එකට ලිය එහෙම කාලය වැය කරන්න බෑ. හරි. මකන්නද බෝඩ් එක? මකනවා. ඔයාලා කතා කරන්නේ නැහැ. මකන්න දාහුවත් නැහැ. ඔයාලා තේරුම් ගත්තද නැද්ද? මොකුත් මන් දන්නේ නැහැ. මේ වගේ තැන් එහෙම කියලා දෙන්නේ නැහැ සමහර. පොයින්ට් තැන් තමයි මම ගොඩක් වෙලාවට බලන්නේ. පොයින්ට් වශයෙන් කියලා දෙන්නේ ඒ තැන්. එතකොට ඔයාලට මේ වෙනකොට මෙන්න මේ ටික පුළුවන් වෙලා තියෙන්න ඕන. දැන් මම සාකච්ඡා කරපු එකෙන් සමාංශකව රූපයක් අඳින්න. සමාංශක ක්‍රමයට ප්‍රක්ෂේපණය පුළුවන් වෙන්න ඕන. මොකද්ද සමාංශක ප්‍රක්ෂේපණය කියන්නේ? හරිද? 3D රූපයක් අඳින්න ඔය මේ මෙන්න මෙහෙම මේ රේඛාව තුලට ඔය 3D රූපය දාගන්න පුළුවන් වෙන්න ඕන මේක තුලට. පළවෙනි එක ඔය කියලා දීපු. ඊට පස්සේ රේඛා වර්ග දෙකක් ගැන කිව්වා. 2B වලින් අඳින ඒවායි 2H වලින් අඳින එකවයි HB පැන්සලෙන් මිනුම් දාන විදියයි කියලා දුන්නා. රේඛා වර්ග තුනක්. හරිද? ඊට පස්සේ රේඛාවන් ප්‍රක්ෂේපණය කරගන්න විදිය කිව්වා. සමාන්තරව අඩි රූල නැත්තම් විහිද චතුරස්‍ර භාවිතා කරලා රේඛා ප්‍රක්ෂේපණය සමාන්තරව. ඔන්න ඔච්චරයි දැන්ට කරේ. ඊට පස්සේ ඔය ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම කියලා මම නම් කරන්න යන්නේ දැම්ම. නමුත් අපි ඔය ඇන්ද ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම තමයි ෆ්‍රන්ට් සයිඩ් ප්ලෑන් කියන එක. ABC ස්ථානවල අඳින විදිය කියලා දැනට පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ABC ස්ථානවල පෙනෙන විදිය අඳින එක. හරිද? අපි ඔක් කතා කරනවා. තාම ආගන්තුකයි කියලා හිතලා තමයි උගන්වන්නේ. ඔන්න ඔය ටික පුළුවන් වෙන්න ඕන. මේ ටික ගැටලු තියෙන්න බෑ. මෙතෙක් කතා කරේ ඔය ටික. හරි.